දැන් මම ඉන්නේ මේ ඇත්තටම ඉතාමත්ම සුන්දර ස්ථානයක්. ඒ කියන්නේ රජනාව ඇල්ල කියන ඇල්ල ගාව තමයි ඉන්නේ. මේක රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මළුව ප්‍රාදේශ සභාවට අයත් මාවුදැල්ල ග්‍රාම සේවක කොට්ටාසයට අයිති මම හිතන්නේ කිලෝමීටර 7ක් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නගරේ ඉඳලා කිලෝමීටර 7යි මෙතෙන්ට තියෙන්නේ. ඉතාමත්ම ලස්සන ඇල්ලක් තියෙන තැනක්. ඒ වගේම තමයි ගමන් කිරීමේ පහසුව. අනිත් දියඇලි හා සාපේක්ෂව බලනකොට ගමන් කිරීමේ ඉතාමත් පහසුම දියඇල්ලක් තමයි මේ ස්ථානේ. ඒ වගේම තමයි මේ දියඇල්ල ගත්තාම ඉතාමත්ම සුන්දරම දියඇල්ලක්. ඒක මං හිතන්නේ උඩ විශාල කන්දක ඉඳලා ගලා බහින මයිදාන කිලෝමීටර 3කට වැඩිය ස්ථානයක සිට තමයි මේ වතුර පහර දියදහර එන්නේ. ඉතාමත් සුන්දර ආකාරයෙන් දියඇල්ලක් තියෙන ස්ථානයක්. හැබැයි මේ වෙනකොට මේක ගැන කවුරුත් බලන්න කෙනෙක් නැහැ මේ දියඇල්ල ගැන. මේ ප්‍රාදේශ සභාව මේ මං හිතන්නේ ඉතිහාසය ගත්තාම මේ ප්‍රාදේශ සභාවේ කිසිම දෙයක් මේ වෙනකොට මේ දියඇල්ලට කරපු දෙයක් නැහැ. ඒ වගේම පාරිසරික සංවිධාන ඇවිල්ලා මේ පැලහිටෝලා ඒ වගේම වෙනත් කර්තව්‍යයක් කරනවා හැරෙන්න මේ ප්‍රාදේශ සභාව කරපු දෙයක් නැහැ. මොකද දැන් මේ වෙනකොට ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ඉතාමත් විශිෂ්ට ආකාරයේ යන වෙලාවක මේ රත්නපුර දිස්ත්‍රික්කයේ මේ පැල්මඩුල්ල ප්‍රාදේශ සභාවට මේ සුන්දර දියඇල්ලට සංචාරකයෝ ගෙන්න ගන්න ඒ අවකාශ හදන්න තරම්වත් මේ ප්‍රාදේශ සභාව ඇත්තටම සූදානමක් වෙලා නැහැ. ඉදිරියට අපිට ඒක පේන්නෙත් නැහැ. ඉතින් මේ නිසා තමයි අපි අද සබරගමු හෙටක් සංවිධානයේ සබරගමු උරුමය අපේ නාලිකාවත් එක්ක අද මේ ඇවිල්ලා මේක මුළු ලෝකෙටම අපි මේ පෙන්වන්න හදන්නේ මේකට වෙලා තියෙන හානිය සම්බන්ධව. ඉතින් මේක ඉදිරියට මේක මේ දියුණු කරන්න ඕනේ මොනවද කියන එක මේ වෙනකොට ගත්තාම දියඇල්ලේ උඩ ඉඳලා මේක දියඇල්ල අවසාන වෙනකම් මේක මම හිතන්නේ ලංකාවේ අනිත් දියඇලි හා සාපේක්ෂව බලනකොට කිසිම රක්ෂිතයක් නැති දියඇල්ලක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ වගේ පාරිසරික හානිය කරන දේවල් මේ උඩ ඉඳලා අපි බලාගෙන එනකොට සියලු බෝතල් ටික ඒ වගේම ප්ලාස්ටික් තොග පිටින් මේ දිගටම මේ හැම තැනකම දාලා තියෙනවා. ඒ වගේම මේ ඇල්ලට පහළ නාන්න පුළුවන් දේශමක් ආකාරයේ ස්ථානයක් තියෙනවා. ඉතාමත් ආරක්ෂිතව නාන්න ඕනම ළමයෙකුට නාන්න පුළුවන් ස්ථානයක්. නමුත් එතනත් අසුන්දර තත්ත්වයක් බවට පත් කරලා තියෙනවා. මේ වෙනකොට මම හිතන්නේ ඉරිදා සිසුරාල වෙනකොට මේක ටියුෂන් යන ළමයි මම හිතන්නේ ඔවුන් යන්නේ නැතුව මේ ස්ථානේ තමයි මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන තියෙන්නේ. ඉතාමත් ලාබාල අවුරුදු 20ට පහළ ළමයි ආපුවාම ඉතාමත් අප්‍රසන්න ආකාරයෙන් හැසිරෙන දැක්කහම පුදුම සාගතයි. ඒ වගේම මේ ස්ථානයට කිලෝමීටර් 7ක් එපිටින් තියෙන රත්නපුර පොලිසිය. ඒ වගේම ප්‍රාදේශ සභා තියෙනවා. බලධාරීන් ඉන්නවා. මේ ගැන බලන්නේ නැහැ. මේ අනාගත පරම්පරාවට වෙන්නේ මොකද්ද කියන එක. ඉතින් මේක ගැන බලන්න ඉරිදා සෙනසුරාදාට මේ සියලු බලධාරී ආවොත් මේ රජනාව කියන ස්ථානයට දැක බලා ගන්න පුළුවන් මේ ළමයි මොන වගේ හැසිරෙනවද කියලා. අපේ අනාගතේ මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් මේ නිසා අපි පැහැදිලිව කියන්නේ මේක ප්‍රාදේශ සභාව මේ වත්මන් ප්‍රාදේශ සභාව පැහැදිලිම ස්ථාවරයකට ඊයුතු එන්න ඕනි මං හිතන්නේ මේ රජනායල්ල දියුණු කරන්න. මොකද විශේෂයෙන්ම අද දුර බැහැර එන කෙනෙකුට වොස්රූම් එකක් නැහැ. ඒ කිසි පහසුකමක් නැහැ. ඉතින් දෙස් විදේශ සංචාරකයකට එන පහසුකමක් නැහැ. ඉතින් ඇයි මෙච්චර මේ වගේ අවාසනාවන්ත ඉරණමකට පත් කරලා තියෙන්නේ? ඒක තමයි අපිට මේ අපි වගේ පාරිසරික සංවිධානයට දැනෙන දුක. ඒ නිසා අපි පැහැදිලිවම ඉල්ලා සිටින්නේ ප්‍රාදේශ සභාවට ඇඟිල්ල දික් කරනවා පැහැදිලිවම මේක ගැන විශේෂ අවධානයක් යොමු කරලා මේක සංවර්ධනය කරලා මේක දෙස් විදේශ සංචාරිකව ගෙන්නා ගන්න මධ්‍යස්ථානයක් කළා. ඒ වගේම අනාගතයේ මේ දියඇල්ල සුරක්ෂිත කරන වැඩපිළිවෙලක් ඉතාමත් ඉක්මනින්ම ගේන්න අවශ්‍යයි. ඒ වගේම තමයි මේ මම කලින් පැහැදිලි කළා වගේ මේ වත්මන් පරපුර රැකගන්න වැඩපිළිවෙලකුත් එක්ක. ඒ නිසා අපි පැහැදිලිවම ඉල්ලා සිටිනවා ප්‍රාදේශ සභාවට මේ ගැන වහාම සොයා බලලා මේක සංවර්ධන කටයුත්තක් කළා දෙස් විදේශ සංචාරකයෝ ගේන මධ්‍යස්ථානයක් බවට මේ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන පැල්මල්ල ප්‍රාදේශ සභාවට මේ සුන්දර දියඇල්ලට රැගෙන එන්න කටයුතු කරන්න කියන එක තමයි ඉල්ලීම් කරන්නේ.